15 වෙනි කාණ්ඩේ අර නයන පල්ල ඇසිලින් එන්ට බීලා කියන ওই කට්ටියගේ අපි වැඩිපුර කියන්නේ වැඩි විස්තර කතා කරන නයිට්‍රජන් ගැන විතරයි. ෆොස්ෆරස් කියන අධ්‍යයනය අපිට දැන් නැහැ. නමුත් ෆොස්ෆරස් කියන දැනගෙන ඉන්න ඕන දේවල් තමයි ෆොස්ෆරස් කියන කෙනෙක් ඉන්නවා එයාට බහුරූපී ආකාර තියෙනවා කියලා දැනන් ඉන්න ඕන. ඒ කියනම් පාස් පේපර්ස් වල දැන් බහුරූපී ආකාර යාගේ සුදු ෆොස්ෆරස්, කළු ෆොස්ෆරස්, රතු ෆොස්ෆරස් කිය එක මේ ෆොස්ෆරස් ಜಾති තියෙනවා. හරි. ඒ ෆොස්ෆරස් වර්ග ගණනාවක් තියෙනවා. ඒවා නංගන් වශයෙන් දැනන් ඉන්න ඕනේ. යාලගේ අණුක සකස්ම වල අනම්මනම් දැනන් ඉන්න ඕනේ. ඕනනම් ෆොස්ෆරස් ස්වභාවය වෙනකොට P4 කියලා අණුක සකස්ම කියන දැන් සල්ෆර් ඉන්නේ S8 කියලා එකක. ඒ වගේ ෆොස්ෆරස් ඉන්නේ P4 කියලා එකක. ඒකත් පුළුවන් නම් මතක තියාගන්න. ඊට අමතරව ෆොස්ෆරස් එක දැනන් ඉන්නෝනේ මට ඔක්සම්ල තුනක් තියෙනවා. H3PO2, H3PO3, H3PO4. තමයි ඔක්සම්ල වෙනස් වෙද්දී O අකුරු ගාන විතරයි වෙනස් වෙන්නේ. H2P2 එක ඒවා කියන්න එපා. H3P නම් H3P තමයි හැම එකාගෙම. දැන් H3PO4 යාලට හොඳට මතකයිනේ. H3PO4 කියන්නේ සාමාන්‍ය ජනප්‍රිය අම්ලයක්. ඒතර එයාගේ ඉඳන් අගට යන්න අනිත් එක H3PO4 කියන අපිට වැඩිපුර පුරුදු එක. H3PO3 තියෙනවා, H3PO2 තියෙනවා. එච්චරයි යාගේ ඔක්සම්ල තියෙන්නේ. ධන 1, ධන 3, ධන 5 කියන ඔක්සිකරණාංක වලට දාලා ඔක්සම්ල තියෙනවා. මේ වගේ ලුයිස් වඳින්න පුළුවන් වෙන්න ඕන. ඔය තුනේ ලුයිස් වඳින්න ටිකක් වෙනස්. මම ඒක කියලා දීලා තියෙනවා විශේෂ විදිහක් තියෙනවා යාලට. අර මුලින්ම ඩබල් බොන්ඩ් O එකක් ඇඳලා ඊට පස්සේ ඔක්සිජන්ලා OH විදිහට සම්බන්ධ කරලා තව ඉතුරු හයිඩ්‍රජන්ලා ඉන්නවනම් තනි බන්ධන වලින් ගහන්න කියලා දීලා තියෙනවා. ආයෙ වෙලාවක මම මතක් කරන්නම්. හරි. එතන මේ ෆොස්ෆරස් ඔක්සම්ල ගැන කතා කරලා තියෙනවා. එච්චරයි ෆොස්ෆරස් ගැන අධ්‍යයනයක් යන්නේ. ඊට පහළ කට්ටිය ගන්න අපි අතින් කියවෙන්නේ 15 වෙනි කාණ්ඩේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදන කියන මාතෘකාව යටතේ විතරයි. ආයෙ වෙන කොහෙවත් අහුවෙන්නේ නැහැ. හරි. දැන් බලමු මුලින් ඉඳන් මේ නයිට්‍රජන් කියන කතාව යන්න. නයිට්‍රජන් කියන එකනාගෙන් පටන් ගන්නවා. නයිට්‍රජන් කියලා කියන්නේ මේ ස්වභාවයේ වායු ගෝලයේ වැඩිපුරම ඉන්න 78ක් තියෙන වායුව. මෙයාට බහුරූපී ආකාර නැහැ. ඒක නයිට්‍රජන් කියන එකනා මූලද්‍රව්‍යයක් වශයෙන් ස්වභාවයෙන් ඉන්නේ N2 විදියට විතරයි. නයිට්‍රජන් අතර ත්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. මේ ත්‍රිපල් බොන්ඩ් එක ගොඩක් ශක්තිමත්. ඒ නිසා මෙයා ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන්න නම් ඒ වගේ ඉහළ තත්ත්ව මොකක් හරි ඉහළ ශක්තියක් හම්බෙන තැනක් වෙන්න ඕන. උදාහරණයකට අකුණු ගහනවා වගේ වෙලාවකට ප්‍රතික්‍රියා කරනවා. නැත්නම් ස්පාර්ක් ප්ලග් වාහනවල තියෙන විද්‍යුත් පුළිඟු පේනු කියලා. අන්න ඒකකදී ප්‍රතික්‍රියා කරනවා. ඒක තන්ත්‍ර ටික අපි දන්නවා. ඊගාවට නයිට්‍රජන් තව එකක් තියෙනවා. නයිට්‍රජන් කියන එක නම් සාමාන්‍යයෙන් ජලයේ දියවීම අඩුයි. නමුත් ඉහළ පීඩනය යටතේ ජල ද්‍රාව්‍යතාවය ගොඩක් හොඳට වැඩි වෙනවා කියලා අපි අර මේ ඩයිවිං මොකද කිමිදුම් කරුවන්ගේ සීන් එකක් එක්ක කිව්ව නේද මේ මැරෙන්න හේතුවක් එහෙමත් වෙලා තියෙනවා නයිට්‍රජන් බොයිලින් කියලා එහෙම එකක් කතාවක් කිව්වා. ඒකත් ඒක මතක ඇති. ඊළඟට මේ අපි නයිට්‍රජන් කියන එකනාගේ කතන්දරයත් එක්කම එනවා නයිට්‍රජන්ගේ අර විචල්්‍ය ඔක්සිකරණාංගය. යට ඍණ 5 ඍණ 3 ඉඳන් ධන 5 වෙනකම් විචල්්‍ය ඔක්සිකරණාංග 8ක් බිඳුවත් ඇතුළ 9ක් ඔක්කොම පෙන්වන්න පුළුවන්. ඒවට අදාළ උදාහරණ කීපයක් තියෙනවා. ඒ උදාහරණ ගොඩක් ඒවා දැන් ඔයාලා අහලා දැකලාම දන්නවා. හරි. අපි යන් නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් කියන තැනට එතනින්ම උදාහරණ 5ක් කෙලින්ම අහු වෙනවා. නයිට්‍රජන්ගේ ධන 1 ඉඳන් ධන 5 වෙනකම් ධන ඔක්සිකරණාංග 5ට අදාළ ඔක්සයිඩ් 5ක් කෙලින්ම තියෙනවා. ඒතර ධන ඔක්සිකරණාංග ඕන එකකට අදාළ උදාහරණයක් විදිහට ඒක එතනින්ම කතා කරන්න පුළුවන්. නයිට්‍රජන් ඔක්සයිඩ් 5 තමයි N2O ධන 1 ඉඳන් ධන 5ට පිළිවෙලින් කියන්නේ N2O, NO, N2O3, NO2, N2O5. NO2 ද්විවැවීකරණය වෙලා හැදෙන N2O4 කියලා එකකුත් තියෙනවා. අපි ඒක ගැන තව ටිකකින් කතා කරමු. ඔය විදිහට ඔක්සයිඩ් 5 තියෙනවා. මේ ඔක්සයිඩ් 5 ධන 1 ඉඳන් ධන 5 වෙනකම් පිළිවෙලට මතක තියාගත්තම ලේසි. ඒ ඔක්සයිඩ් වලින් පළවෙනි ඔක්සයිඩ් දෙක උදාසීනයි. අන්තිම ඔක්සයිඩ් දෙක ප්‍රබලාම්ලිකයි. මැද ඉතුරු වෙන ඔක්සයිඩ් එක N2O5 විතරක් දුබලාම්ලිකයි. ඊගාවට මේ ඔක්සයිඩ් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන විදිය බැලුවාම පළවෙනි ඔක්සයිඩ් දෙක නැත්නම් උදාසීනෙම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ වතුරත් එක්ක. ඊට පස්සේ ධන ඔක්සිකරණාංක තියෙන ධන මෙහෙමයි දැන් නයිට්‍රජන්ගේ තියෙනවා ධන 3 සහ ධන 5 කියලා ඔක්සිකරණාංක දෙකකට දාලා ඔක්සම්ල දෙකක්. මේ පාඩමේම තව ටිකක් අපි කතා කරනවා. HNO2 සහ HNO3 කියලා ධන 3යි ධන 5යි ඔක්සම්ල දෙකක් තියෙනවා. ඉතින් කිසියම් ඔක්සයිඩ් එකක ඒ ඔක්සිකරණාංකයට දාලා ඔක්සම්ලයක් තියෙනවා නම් වතුරට දැම්මම මේ ඔක්සම්ලය හදනවා කියලා මම කියලා තියෙනවා. උදාහරණයකට N2O3 එතන නයිට්‍රජන් ධන 3 ඔක්සිකරණාංක. එයා වතුරට දැම්මම HNO2 කියන ධන 3 ඔක්සම්ලය හදනවා. කිසියම් ඔක්සයිඩයක් වතුරට දැම්මම මේ ඔක්සයිඩේ ඔක්සිකරණාංකයට සමාන ඔක්සම්ලයක් තියෙනවා නම් ඒ ඔක්සිකරණාංකයේ සහිත ඔක්සම්ලයක් තියෙනවා. එයා තමයි හැදින්නේ. ඊට N2O5 ධන 5 නයිට්‍රජන්ගේ ඔක්සයිඩය එයා වතුරට දැම්මම ධන 5 ඔක්සම්ල වෙන HNO3 හම්බ වෙනවා. මැද ඉතුරු වෙන එක තමයි මතක තියාගන්න කියලා එකෙකුට විතර ඉන්නේ NO2 ජලයට දැම්මම වෙන එක. ඒක ටිකක් අමාරුයි. ඒවට ඉතින් අමාරු එකක් හරි තියෙන්නත් හැබැයි NO සහ HNO3. ඒක තමයි එයාට අදාළ ජලයට දැම්මම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. පරණ සිලබස් වල ඕක HNO2 ධන HNO3 කියලා ගියා. නමුත් දැන් අපි ඒක පිළිගන්නේ නැහැ. NO ධන HNO3 තමයි අපි පිළිගන්නේ එක. මේක රිසෝස් බුක් එකේ කර්මාන්ත රසායනට අදාළව එක තැනක ওই ප්‍රතික්‍රියාව දාලා තියෙන නිසා පරණ කතන්දරේ දැන් පිළිගන්නේ නැත. ඊළඟට ඒ ඔක්සයිඩ් එක වතුරට දාන එක. ඔක්සයිඩ් වල විශේෂ කාරණා කියලා යම් දේවල් ටිකක් කතා කරනවා. N2O කියන එකනා නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් එකක් අපි යාට සිනහ වායුව කියලා එහෙම කියන ලාෆින් ගෑස්. මෙයාගේ ප්‍රයෝජන දෙකක් තියෙනවා. නිර්වින්දකයක් සහ දහන පෝෂකයක් වශයෙන් භාවිතා කරනවා. ඕකට අදාළ පොඩි වීඩියෝ කෑලි එහෙමත් බලලා තියෙනවා.
laughing gas ice age එකේ scene එකේම තියෙන. ඊට පස්සේ NO2 ගැන කියනවා මෙයා දුඹුරු පාට වායුවක් ස්වභාවයෙන් ඉන්නකොට N2O4 එක ද්විඅවයවීකරණය වෙලා ඉන්නේ කියලා කතාවක්. එහෙම සමතුලිතයක් හදාගෙන ඉන්නේ කියලා කතාවක් කියනවා. ඊට පස්සේ අපි ඔක්සයිඩ් වල ලුයිස් සියු ටික ඇඳගෙන ගියා N2O ඉඳන් N2O5 වෙනකන් සියලු දෙනාගේ ලුයිස් සියුහ අඳින්න පුළුවන්කම තියෙන්න ඕන. ලුයිස් සියුව මතක් කරන්න යන්නේ නැහැ දැන්. හරි. නයිට්‍රජන්ගේ ප්‍රතික්‍රියා ඊට පස්සේ තියෙනවා. නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරනකොට නයිට්‍රජන් එහෙම වැඩි ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ. පටන් ගද්දිම කිව්වනේ යා ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ලොකු ශක්තියක් හම්බෙන තැනක විතරයි යා ප්‍රතික්‍රියා කරන්න කියන්නේ. එහෙම ලොකු ශක්තියක් හම්බෙන තැන් විදිහට අකුණු ගහන තැන් සහ විද්‍යුත් පූලිංගු පේනවා. එහෙම නැත්නම් ස්පාර්ක් ප්ලග් පොඩි අර කරන්ට් එකක් වගේ එකක් කරන පොඩි ගිනි පුපුරක් වගේ එන වාහන වල එන්ජින් වල මැෂින් වල එන්ජින් වල තියෙනවා. ඒකෙන් ඔය වැඩේ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට වෙන ප්‍රතික්‍රියා විදිහට මහ ගොඩක් නැහැ. එකක් තමයි මැග්නීසියම් සහ නයිට්‍රජන් ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ අපි එස්කුණු ඉගෙන ගන්නවනේ ලිතියම් දෙවෙනි කාණ්ඩේ හැමෝම ඔයගොල්ලෝ නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා කියලා. අන්න ඒ ප්‍රතික්‍රියාව එකක්. නයිට්‍රයිඩ් හදන්නේ එච්චරයි. ඊළඟට නයිට්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනකොට N2 ධන O2 ප්‍රතික්‍රියාව අකුණු ගහනකොට වගේ තමයි විශේෂයෙන්ම වෙන්නේ. වායුගෝලයේ 1 සහ වායුගෝලයේ 2 අතර ප්‍රතික්‍රියාව NO තමයි ලැබෙන්නේ. ඔය NO අමතර කාරණාවක් විදිහට කියන්න පුළුවන්. උෂ්ණත්වය 150ට වඩා අඩු උෂ්ණත්වවල O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 බවට පත් වෙනවා කියන. හරි. නයිට්‍රජන් ප්‍රතික්‍රියාව ඉවරයි. ඊගාවට අපේ ජනප්‍රිය මාතෘකාව ඇමෝනියා. මුළු ඉනෝගනික් සිලබස් එකේම එක මාතෘකාවක් යටතේ වැඩිම විස්තර කතා කරන්න තියෙන කෙනා තමයි ඇමෝනියා. ඇමෝනියාගේ දේවල් අපි කතා කරන්නේ මෙහෙමනේ. භෞතික ගුණ 5යි, හදන විදි 7යි, ප්‍රතික්‍රියා 12යි, හඳුනා ගැනීම 3යි. එහෙම මතක තියෙන්න ඕනේ නෑ ඉලක්කම්. නමුත් මම උගන්වනකොට මම හදාගෙන තියෙන ක්‍රමය ඒකයි. ඉතින් ඔයාලත් පුළුවන් තරම් දුරට ඒකට අනුගතව යද්දී වැඩි ඉතින් අර එක ක්‍රමයක් තියෙදි මතක තියාගන්න ලේසියි. භෞතික ගුණ 5 මොනවා ටක් ගාලා හිතන්න. අවර්ණයි, කටුක් ගන්ධයක් සහිතයි, විසයි, වතුරේ හොඳට දිය වෙනවනේ. හයිඩ්‍රජන් බන්ධන හදන නිසා හොඳට දිය වෙනවා. අවසාන වශයෙන් දුබල භාෂ්මික වායුවක්. සිලබස් එකේ ඉන්නේ එකම භාෂ්මික වායුව මෙයා. ඒ කියන්නේ කවුරු හරි වායුවක් රතු ලිට්මස් නිල් පාට කරනවා කියලා කොහේ හරි තියෙනවා නම් ඊට වඩා හොඳයි ඇමෝනියා තිබ්බා කියලා කියනවා නම්. ඒකයි ඉතින් දෙකම. රතු ලිට්මස් නිල් පාට කරන්නේ භාෂ්මිකයි. ඉතින් වායුවක් නම් භාෂ්මික වායුව. ඉතින් භාෂ්මික වායුව විතර මුළු සිලබස් එකේ ඉන්නේ ඇමෝනියා විතරයි. ඉතින් ආයේ මුකුත් ඕනේ නැහැ බොරුවට නටලා තියෙන්නේ. හරි. ඒක එහෙම. ඒ හඳුනා භෞතික ගුණ 3. භෞතික ගුණ 5. ඊට පස්සේ හදන විදි 7ක් තියෙනවානේ. හදන විදි 7 අපි ලේසියෙන් මතක තියාගෙන ඉන්නවා. පළවෙනි ක්‍රම දෙකට මොනවද දාලායිද? NH4+ හදාලා ඇමෝනියම් හදාලා ඊගාව ක්‍රම 3ට ජලය අදාළයි 6 වෙනි එක වැඩිපුරම අමතක වෙන එක 7 වෙනි එක දිගම එක. එහෙමයි මතක තියාගන්න. එතකොට මේ පිළිවෙලට යනවා නම් කතන්දරේ පළවෙනි එක ඕනෑම ඇමෝනියම් ලවණයකට භස්මයේදී. ඕනම එකකට භස්මයේදී. එතකොට එහෙම කරනකොට ඇමෝනියා පිට වෙනවා. ඒකත් එක්ක තව මොකක් හරි ලවණයක් ඇදලා දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ගත්තොත් ඒකට NaOH දැම්මොත් ඇමෝනියා ධන NaCl ලවණේ හිතා ගන්න පුළුවන් අර කැටයන යන මාරු කරලා හදා ගන්න තියෙන. දෙවෙනි එක බහුතරයක් ඇමෝනියම් ලවණ තාපයෝජනය. ඕනම එකක් තාපයෝජනය නෙවෙයි. ඕනම එකකට භස්ම දැම්මම ඇමෝනියා පිට වෙනවා. ඇත්ත නමුත් බහුතරයක් ලවණ තාපයෝජනය ඒකේ බහුතරයට අදාළ නැති සුළුතර 3 දෙනෙක් ඉන්නවා. සුළුතර 3 දෙනා තමයි ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රයිට්, ඇමෝනියම් ඩයික්‍රෝමේට්. මේ තුන අහලා නැති LLP එකක් නෑ 2000න් පස්සේ. ඇමෝනියම් නයිට්‍රයිට් තාපයෝජනය NH4NO2 තාපයෝජනයෙන් හම්බෙන්නේ N2ත් එක්ක ජලය. NH4NO3 තාපයෝජනයෙන් හම්බෙන්නේ N2Oත් එක්ක ජලය. ඇමෝනියම් ඩයික්‍රෝමේට් තාපයෝජනයෙන් හම්බෙන්නේ N2ත් එක්ක CrO3ද? CR2O3 නේ. CR2O3 එක ජලය වර ජලය පුළුවන් තරම් අයින් කරලා කියලා හිතලා හදා ගන්නත් පුළුවන් ප්‍රතිඵල අපිට කටපාඩම් කරන්න ඕනෙම කියලා එකක් නැහැ. CR2O3 මොන පාටද ළමයි? නිල් කොළ පාටයි. ඇමෝනියම් ඩයික්‍රෝමේට් කියන ඝණය එයත් තැඹිලි පාට දීප්තිමත් තැඹිලි පාටක් තියෙන V2O5 වගේ පාටක් තියෙන ඝණයක් තමයි ඇමෝනියම් ඩයික්‍රෝමේට් කියලාත් කියන්නේ. හරි. එයා කතන්දරෙන් පස්සේ ඒ ඇමෝනියා හදන දෙවෙනි ක්‍රමය ඉවරයි. තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක ජලය දාන ක්‍රම ටිකනේ. තුන්වෙනි එක ඇවිල්ලා නයිට්‍රයිඩ් එකකට ජලය දීම, හතරවෙනි එක ඇමයිඩ් එකකට ජලය දීම, පස්වෙනි එක NCl3ට ජලය දීම. NCl3ට ජලය දාද්දී ඇමෝනියා වලට අමතරව හම්බෙනවා අතුරු බලය මොකද්ද? අනිත් එක HOCl. හරි. ඔක 15 වෙනි ගානේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනයට අපි හිතන්නේ. ඊට පස්සේ 6 වෙනි ක්‍රමේ යූරියා වලට භස්මයේ දීම ඇමෝනියා පිට වෙන කතාව හරි. ඊට අමතරව එතනත් අතුරු බලය ඊටා වැදගත්. කවුද? සෝඩියම් කාබනේට්. හරි මොකක් හරි කාබනේටයක් හම්බෙන්නේ. දාන භස්මයේ මත සෝඩියම්ද පොටෑසියම්ද කවුද කියන එක වෙනස් වෙයි. කාබනේටයක් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ 7 වෙනි එක දිගම එක තමයි නයිට්‍රේට් එකට හෝ නයිට්‍රයිඩ් එකට භාෂ්මික වාද්‍ය ඇලුමිනියම් හරි සිංක් හරි කියන උභයගුණික ලෝහ දෙකක් දාලා උණුසුම් කරනකොට ඇමෝනියා හැදෙනවා. ඇලුමිනියම් දැම්ම නම් ඇලුමිනේට් බවට යනවා. සිංක් දැම්ම නම් සිංකේට් බවට යනවා. මේ ප්‍රතික්‍රියා ලියලා තුලිත කරගන්න පවා පුළුවන් වෙන්න ඕන. ඇමෝනියා හදන විදි 7 ඉවරයි. ඊට පස්සේ ප්‍රතික්‍රියා කරන ආකාර 4ක් තියෙනවා. පළවෙනි එක අපි පිළිවෙල නිකන් මොකක් හරි විදිහකට හදා ගන්නවා නම් ඔක්සිකාරක ඔක්සිආරක ආම්ලික භාෂ්මික කියලා කතා කරනවා. නැත්නම් අමාරුම එක කියනවා නම් ඔක්සි හාරක එක තමයි අමාරුම. එයා ඔක්සිකරණය වෙලා වෙනික් කට්ටිය ඔක්සි හරණය කරන එක. හරි. ඒක අනිත් පැත්ත. ඔක්සිකාරක එක ඔක්සිහාරක තමයි. ඔක්සිහාරකේ තමයි වැඩිපුර විස්තර දෙන්නේ. ඔක්සිකාරකයේ පොඩි දෙකක් තියෙන්නේ. ඊට ආම්ලික භාෂ්මික කියලා තව දෙකකුත් තියෙනවා. අපි ඔක්සිහාරකයෙන් පටන් ගමු. ඒතර ඔක්සිහාරකයේදී ඇමෝනියා ඔක්සිකරණය වෙනවා. අනිත් කට්ටිය ඔක්සිහරණය වෙනවා. ඇමෝනියා ඔක්සිකරණය වෙදී යන්න කැමතිම තැන N2. ඇමෝනියා ඔක්සිකරණය වෙනකොට යන්න ආස තැන N2.
හැබැයි එකම එක අවස්ථාවක විතරක් අපි සිලබස් එකේ දකිනවා එයා තව කොහෙට යනවද? NO ට යනවා. මොකක්ද මේ ප්‍රතික්‍රියාව? 45 36 ප්‍රතික්‍රියාව. එහෙම කියවම දන්නවා ඔයගොල්ලෝ 45 36 ප්‍රතික්‍රියාව තමයි මම හිතන්නේ ඉනෝගනික් කළ අපිට හම්බෙන ජනප්‍රියම ප්‍රතික්‍රියාව. හරි. 45 36 ප්‍රතික්‍රියාව. එතකොට අපි බලමු පිළිවෙලින්. මුලින්ම අපි ඔක්සිආරක ගුණයට බලනවා ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව කියලා උත්ප්‍රේරක සහිත රහිත කියලා version දෙකක් තියෙනවා ඔක්සිජන් සහිත ප්‍රතික්‍රියාව. ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව. උත්ප්‍රේරක සහිත එක තමයි 45 46 ඒ කියන්නේ ඇමෝනියා සහ O2 කොපර් හරි ප්ලැටිනම් හරි නැත්නම් ප්ලැටිනම් මිශ්‍රණයක් එක්ක රෝඩියම් දාලා හරි මේ රෝඩියම් කතාව දැන් අවශ්‍ය නැහැ ඒක කර්මාන්ත රසායන ඉගෙන ගන්නවා. ප්ලැටිනම් රෝඩියම් කියලා එකක් තියෙනවා පස්සේ. ප්ලැටිනම් හරි කොපර් හරි කියන මිශ්‍ර ලෝහ දෙකේ මේ ලෝහ දෙකේ එකක් දාලා 850 විතර රත් කරාට පස්සේ NOත් එක්ක ජලය හම්බෙනවා. ඕක විතරයි ඇමෝනියා ඔක්සිහාරක ප්‍රතික්‍රියාවල NO ට යන අවස්ථාවක් තියෙන අනිත් හැමතැනම එයා යන්නේ N2 ට. ඔය ප්‍රතික්‍රියාව තුලිත වෙන විදිහ තමයි 4 5 4 6 නිසා අපි ඒකට 45 36 ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඕකම තියෙනවා ඇමෝනියා සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාව මේ උත්ප්‍රේරක නැතුව ප්‍රතික්‍රියාව. උත්ප්‍රේරක නැතුව ප්‍රතික්‍රියාවකද NO නෙමෙයි N2ත් එක ජලය හම්බෙන්නේ. ඒක තුලිත වෙන විදිහ මතක තියාගන්න. ඒ වෙලාවට තමයි බලලා ඒවා තුලිත කරන්නේ. අපි තුලිත වෙන විදිහ මතක තියන් දෙන්නේ ප්‍රතික්‍රියා දෙක විතරයි. 13 වෙනි කාණ්ඩේ දෙකක් අහු වුණා. දැන් 15 වෙනි කාණ්ඩේ දෙවෙනි එක අහු වුණා. ආය අපිට එහෙම හම්බෙන්නේ නැහැ. මහ ගොඩක් එහෙම මතක තියාගන්නේ නැහැ. දැන් මෙහෙම ඉතින් මේ කියාගෙන යන ඒවා ඕගොල්ලන්ට විතරයි තේරෙන්නේ නැද්ද? මේක වෙන ළමයෙක් ඇහුවා කියලා වෙන පන්තියෙක් ඇහුවා කියලා උට මුකුත් තේරෙන්නේ නැහැ. ඌ දන්නවා 45 36 කියලා කිව්වා. ඒව උට තේරෙන්නේ නැහැ. ඒකින්ද මේ ඔයාලට විතරයි මේකේ වැදගත්කම තියෙන්නේ. මේක ප්‍රයෝජනයක් ගන්න මම අර කිව්වේ මේ වැඩ ටික ඔක්කොම මම මෙහෙම කියාගෙන ගිහලා ඉවරනාට පස්සේ කියන්නේ S ගුණ 13 14 ඉවරයි 15 16 දාත ඒ ටික මුළු P ගුණ දක්වා ඉවරනාට පස්සේ මේ ටික වෙනම වොයිස් රෙකෝඩින්ග්ස් විදියටත් ඔයාලට පස්සේ ඕන කාලයක් අහන්න පුළුවන් වෙන්න ඩවුන්ලෝඩ් කරලා තියාගන්න දෙනවා. ඒතර ආයි නෝගනික් පාඩම් කරද්දී ඒක ඇහුවම ඇති වෙයි බොහෝ විට. ඒකෙදි අමතක වෙන තැනකට විතරක් ටියුට් එක බලමු. ඉතින් මගේ ඉතින් මුළු ටියුට් එකම කියවෙනවනේ. හරි. මම්ම කීපාරක් කියලාද කියන්නකො මෙව්වා. හරි. මට ඉනෝගනික් පුළුවන් වෙන ඔක්කොම වඩා. ඉතින් ඒක තමයි වෙන්නේ නැහැ. හරි. අහන්න. දැන් මේ කොහෙද දැන් අපි නැවතිලා හිටියේ? ඔක්සිහාරක ගුණවල පළවෙනි දෙක බැලුවා. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා දෙක බැලුවා. ක්ලෝරින් එක ප්‍රතික්‍රියා බලනවා. ඇමෝනියා දාන ක්ලෝරින් Cl2. ඇමෝනියා යනවා N2 ට. දැන් ඇමෝනියා N2 ට තමයි. අනිත් හැමතැනම ඇමෝනියා N2 ට ඔක්සිහාරකයේ වැඩදී. ක්ලෝරින් එනවා HCl දක්වා. එයා සාමාන්‍ය ඔක්සිහාරන වුණාම ක්ලෝරින් එන්නේ Cl- ට. මෙතන හයිඩ්‍රජන් එහෙම ඇමෝනියා ගාව තියෙන නිසා එහා පැත්තෙන් HCl හදනවා එයා. ඊට පස්සේ එතනදී මේ ඔකම තියෙනවා තව version කීපයක් වැඩිපුර Cl2 තියදී සහ වැඩිපුර ඇමෝනියා තියදී කියලා. වැඩිපුර ඇමෝනියා තියෙනකොට HCl එක්ක ප්‍රතික්‍රියා කරලා HCl වෙනකොට NH4Cl හම්බෙන්නේ. වැඩිපුර ක්ලෝරින් තියෙනකොට එයා N2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා N2 වෙනකොට NCl3 හම්බෙන්නේ. එහෙනම් ඒක තමයි යන්නේ. ඊට පස්සේ අර කොපර් ඔක්සයිඩ් සහ සිල් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා බලනවා. ඉතින් කොපර් ඔක්සයිඩ් සහ ඇමෝනියා ප්‍රතික්‍රියා කරාම කොපර් ඔක්සයිඩ් කොපර් දක්වා යනවා ඇමෝනියා N2 දක්වා. දැන් ඇමෝනියා N2 තමයි යන්නේ. සිල් ඔක්සයිඩ් එක ඇමෝනියා ප්‍රතික්‍රියා කරත් එමමයි සිල් ඔක්සයිඩ් සිල් වලට යනවා ඇමෝනියා ඒත් N2 ට යනවා. ඉතින් අර කොපර් ඔක්සයිඩ් සහ සිල් ඔක්සයිඩ් කියන දෙන්නම කළු පාට ඔක්සයිඩ්. ඒ කළු පාට ඔක්සයිඩ් කොපර් ඔක්සයිඩ් නම් එයා යනවා තඹ කොපර් දක්වා. සිල් ඔක්සයිඩ් නම් රිදී සිල්ව දක්වා යනවා. එහෙනම් තමයි පාට වෙනසක් වගේ නේ. ওই ප්‍රතික්‍රියා දෙක සාමාන්‍ය ලැබ් එකේ N2 සාම්පලයක් නිදාස් කර මේ මොකක් හරි හදාගන්න N2 සාම්පලයක් හදාගන්න ගැලපෙන ප්‍රතික්‍රියාවක් ලියන්න ගියම ওই දෙකෙන් එකක් ලියන්න. ඉතින් ගොඩාක්ම ওই දෙකනුත් පාවිච්චි වෙන්නේ කොපර් වල එක තමයි හේතුව කොපර් ලාභයිනේ සිල් වලට වඩා. ඒ හින්දා. හරි. ඒතර ඇමෝනියාගේ ප්‍රතික්‍රියාවල ඔක්සිහාරකයව එච්චරයි. ඔක්සිකාරක ප්‍රතික්‍රියා. ඉතින් ඔය මේ ගොඩක් අයගේ ඔක්සිකාරක ප්‍රතික්‍රියා වලට වැටෙන්නේ ස්කුණුවේ ප්‍රබල ලෝහ ටික නම. ලිතියම් මැග්නීසියම් සෝඩියම් ඕකුන් එක ප්‍රතික්‍රියා කරන විදිහ. උතන ලිතියමුයි මැග්නීසියමුයි එක විදිහක්. අර පොඩි දන්නවන්නේ දෙන්නක තියෙනවනේ පොඩි කේස් එකක්. ඉතින් දෙන්නගේ ඇමෝනියා එක ප්‍රතික්‍රියා එක විදිහක්. ඒ දෙන්න ඇමෝනියා එක ප්‍රතික්‍රියා කරාම හදන නයිට්‍රයිඩ්. හැබැයි ඒරෙන්නේ සෝඩියම්ලා කැල්සියම්ලා තුල වෙන ඕන එකක් ඇමෝනියා එක ප්‍රතික්‍රියා කරාම හදන්නේ ඇමයිඩ්. ඒ ලිතියම් මැග්නීසියම් විතරක් නයිට්‍රයිඩ් හදනවා. අනිත් කට්ටිය ඇමයිඩ් හදන්නේ. හරි දැන් ඉස්සර හිතන් හිටියේ මේ ඉස්සර කියන්නේ සාමාන්‍ය ලංකාවේ තිබ්බ එකක් තමයි පළවෙනි කාණ්ඩේ කට්ටිය නයිට්‍රයිඩ් හදනවා. දෙවෙනි කාණ්ඩේ කට්ටිය පළවෙනි කාණ්ඩේ කට්ටිය ඇමයිඩ් හදනවා. දෙවෙනි කාණ්ඩේ කට්ටිය නයිට්‍රයිඩ් හදනවා. ලිතියමුත් දෙවෙනි කාණ්ඩේ වගේ නිසා එයාත් නයිට්‍රයිඩ් හදනවා කියලා. එහෙම නෙවෙයි මතක තියෙන්න ඕන. ඒක දැන් හරි එක දැන් අපි පිළිගන්නේ ලිතියම් මැග්නීසියම් විතරක් නයිට්‍රයිඩ් හදනවා. අනිත් උන් ඔක්කොම ඇමයිඩ් හදනවා. හරි? එහෙම තමයි යන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවත් හරි. ඒ අරින්න ඔක්සිකාරක කියන එකට වෙන මොකුත් නැහැ. ලිතියම් එකකුයි සෝඩියම් එකකුයි වගේ මොකක් හරි අර නයිට්‍රයිඩ් හදන එකකුයි ඇමයිඩ් හදන එකකුයි ගන්න. එතකොට මේ ප්‍රතික්‍රියා ටිකත් ඉවරයි. ඊට පස්සේ ආම්ලික ප්‍රතික්‍රියා කියලා ආයේ මොකුත් නැහැ මම කතා කරන්නේ. ඔය සෝඩියම් ලිතියම් කියන්නේ ප්‍රබල ලෝහය ප්‍රබල ලෝහ කියන්නේ ප්‍රබල භස්ම. ඉතින් මේ ලෝහ එක ප්‍රතික්‍රියාව එහෙමම ආම්ලික ප්‍රතික්‍රියාවට උදාහරණ කියලා දානවා. ආයේ අමුතුවෙන් ආම්ලික ප්‍රතික්‍රියා කියලා මොකුත් ඉගෙන ගන්නේ නැහැ. ඊට පස්සේ වාෂ්මික ප්‍රතික්‍රියාව විතර ඇමෝනියා දන HCl NH4Cl හදන අර සුදු ඝන දුමාරයක් කී කියත් අපි කියන්නේ. ආන් ඒ වගේ ප්‍රතික්‍රියා නැත්නම් ඇමෝනියා දන H2SO4 ඇමෝනියම් සල්ෆේට්. ඒ වගේ මොකක් හරි ඕන ආම්ලයක් එක යා ප්‍රතික්‍රියා කරද්දී අකුරු ටික එකතු කරලා ලිව්වනම් හරි. එහා පැත්තේ. හරි. එතකොට ඇමෝනියාගේ ප්‍රතික්‍රියා ටිකත් ඉවරයි. අවසාන ශිතුරෙන් ඇමෝනියා හඳුනා ගැනීම තුනක් තියෙනවා. පළවෙනි එක දැනටම කියවුණා ලිට්මස් රතු පාට එක නිල් පාට කරන්න පුළුවන් එයාට. දෙවෙනි එක එකක් කියවුණා HCl සාන්ද්‍ර HCl තරබු වීදුරු කූරක් ඇල්ලුවාම ඇමෝනියා
පිට වෙන තැනකට එතන සුදු ඝන දුමාරයක් විදිහට NH4Cl හම්බ වෙනවා දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඇමෝනියාටම කියලා හදලා තියෙන එක නෙස්ල ප්‍රතිකාරකය. ඒක ඇමෝනියා හෝ NH4+ ද්‍රාවණයක්. නෙස්ල ප්‍රතිකාරක කියන නෙස්ල ප්‍රතිකාර සාමාන්‍ය ලා කහ පාට වගේ ආවරණ ලා කහ පාට අතර වර්ණයක් යට තියෙන. ඒකට දැම්ම පොඩි දුඹුරු පාටක් වගේ එකක් බවට ද්‍රාවණයේ පත් වෙන. ඒක තමයි නෙස්ල ප්‍රතිකාරකයත් එක්ක ඇමෝනියා සිද්ධ කරන ප්‍රතික්‍රියාව. ඒක ඇමෝනියාට NH3ට අමතරව NH4+ ඇමෝනියම් ලවණයක් දැම්මත් ඒ නෙස්ල ප්‍රතිකාරකයේ ප්‍රතිචාර දැක්වීම සිද්ධ වෙනවා. ඇමෝනියා නිමි. ඇමෝනියා වලට පස්සේ අපි යන මාතෘකාව තමයි නයිට්‍රජන්ගේ ඔක්සෝ අම්ල කියන මාතෘකාව HNO2 සහ HNO3 කියලා ඩබලක් ඉන්නවා. HNO2 ගැන කතා කරන්නේ අස්ථායි දුබල අම්ලයේ හැදෙන විදිය කඩෙන විදිය ඔච්චරයි. අස්ථායි දුබල අම්ලයේ. ඒ කියන්නේ ආ අස්ථායි. එතකොට දුබල අම්ලයක්. මෙයා හැදෙන විදියක් කැඩෙන විදියක් තියෙනවා. කැඩෙන විදිය කියන්නේ ස්වයං විඝටන ඉබේම කැඩලා යනවනේ. HNO2 ඉබේම කැඩලා ගියාම මොනවද තමයි හම්බෙන්නේ? NO HNO3 ජලය. ඒක මතක තියාගන්න ලින්ක් එකක් අපි ගහුවා. ඒ ලින්ක් එක නම් මතක තියාගන්න තියා අමාරු ලින්ක් එකක්. ඒ ලින්ක් එක මතකද දන්නේ NO මේ NO2 ජලයට දැම්මම හම්බෙන්නේ NO සහ HNO3 නේ. ඒතර HNO2 කැඩුණාම හම්බෙන්නේ NO සහ HNO3 ඊට අමතරව ජලය එනවා තව එහා පැත්තේ. ඒ ලින්ක් එක සමහරට කෙනෙකුට අමාරු වෙන්න පුළුවන් ඔරිජිනල් එක පාඩම් කරනවට වඩා. ඉතින් එහෙමනම් ඒ ලින්ක් එක මතක තියාගන්න යන්න එපා. මොකද ලින්ක් එකෙන් මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් නම් ඒක එහෙම. ඒ ලින්ක් කියන කාර්යය ඇත්තටම සාපේක්ෂයි. හරිද? අපි තව තැනකට ගහන එකක් එකෙකුට ලේසි වුණාට තව එකෙකුට අමාරු වෙන්න පුළුවන්. තම තමන්ට ගැළපෙන ලින්ක්ස් විතරක් තෝරගන්නට මං කියව පමණින් ඔක්කොම උඩ දාගන්න යන්න දෙපා. ඉතින් ඔයාට ගැළපෙන එකක් හදාගන්න. NO සහ ජලයේ ප්‍රතික්‍රියාවෙන් හම්බෙන ප්‍රතිඵල HNO2 කැඩීමෙනුත් හම්බෙනවා. ඊට අමතරව ජලයක් තව ප්‍රතිඵලයක් විදිහට හම්බෙනවා. එහෙමයි ඒක වෙන්නේ. NO සහ HNO3 තන ජලය. හදන විදිය කියලා අපි කරන්නේ NaNO3 අරගෙන තාප වියෝජනය කරලා NaNO2 දන මොකද්ද O2 ගන්නවා. NaNO2ට සාන්ද්‍ර HCl දැම්මට පස්සේ HNO2ත් එක්ක NaCl හම්බෙනවා. HNO2 තමයි අපි කතා කරන මේ ඔක්සෝ අම්ලය නයිට්‍රස් අම්ලය. එතනින් HNO2 ගැන කතාව ඉවරයි. යාගෙන ඊට වඩා ලොකුට කතා කරන්නේ නැහැ. ඊට පස්සේ HNO3 නයිට්‍රික් අම්ලය ධන 5 ඒක. මෙයා උපද්‍රවකාරී තෛලමය ද්‍රව්‍ය කියලා පටන් ගත්තේ මතකද? ඈ උපද්‍රවකාරී තෛලමය ද්‍රව්‍ය කියන්නේ අනතුරු ඇති කරන සුළුයි. පිච්චෙන්න පුළුවන් කියලා කියන්නේ. තෛලමය ද්‍රව්‍ය කියන්නේ තෙල් වගේ කෙනෙක් කියන්නේ. ඊට පස්සේ මෙයා ප්‍රබල අම්ලයක් සාන්ද්‍ර අවස්ථාවේ ඉරේලිය හමුවේ විഘටන වෙනවා. සංශුද්ධ අවස්ථාවේ අවර්ණයි HNO3 ද්‍රාවණයක්. නමුත් මෙයා මේ සාන්ද්‍ර අවස්ථාවේ නැත්නම් ඉරේලිය වැටෙනකොට මෙයා කැඩලා යනවා. මොනවටද කැඩෙන්නේ? HNO2 විඝටන වෙන්නේ මොනවටද ළමයි? ඒක මතක තියාගත්තා මැග්නීසියම් නයිට්‍රේට් වගේ කෙනෙක්ගේ තාප වියෝජනයේ වගේ කියලා. ඒතර ජලයයි NO2 O2 හම්බෙන්නේ. ඒ හම්බෙන NO2 දුඹුරු පාට වායුවක් නේ. ආ එතන තියෙන ද්‍රාවණයේ දී වුණාම පොඩි ලා කහ පාටක් එකක ද්‍රාවණයට එනවා. ලා දුඹුරු කහ දුඹුරු ලා කහ ඒ වගේ පාටක් එනවා ඕක. හරි. ඒතර ඒකත් එක්ක සාමාන්‍ය සාන්ද්‍ර HNO3 ද්‍රාවණයක් පේන්නේ අපිට කහ පාටට. ඒ ඉරේලිය වැටුණාට පස්සේ ඕක වෙන්නේ. ඕක මග අරගන්න අපි මෙයාව විද්‍යාගාරේ ගබඩා කරන මොන වගේ බෝතල් වල කියලාද කියන්නේ? දුඹුරු පාට නැත්නම් අඳුරු පාටට හුරු බෝතල් වල ගබඩා කරලා තියෙනවා. එහෙම තමයි කරන්නේ. HNO3ට අදාළවත් මෙයා හදන විදිහ අපි කතා කරනවා ඔස්වල් ක්‍රමය කියලා කාර්මික වැඩක් මේකට අදාළව තියෙන්නේ. ඉතින් ඒකට අදාළ ප්‍රතික්‍රියා ටික ඔක්කොම වගේ ඔයාලා දන්නවා ඇත්තටම. පළවෙනි එක තමයි 45 46 ප්‍රතික්‍රියාවෙන් ඔක පටන් ගන්න. දෙවෙනි එක තමයි 150 සිසිස්ට අඩු උෂ්ණත්වයක සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. තුන්වෙනි එක තමයි අර HNO3 ඉරේලිය වැටලා කැඩෙන විදිහේම අනිත් පැත්ත. මතකද HNO3 ඉරේලිය වැටෙනම කැඩෙන්නේ කොහොමද? ජලයයි NO2 O2යි. HNO3 නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන ප්‍රියවර ඒකෙම අනිත් පැත්ත. NO2 දන O2 දන ජලයෙන් HNO3 හම්බ වෙනවා කියන්නේ. හරි. ඒතර ඉරේලිය පිට වෙන්නේ එහෙම නෑ. හරිද? ඔක්කොම අනිත් පැත්තට දාලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. හරි. මේ පළවෙනි එක 45 46 ප්‍රතික්‍රියාව මතකයි. ඇමෝනියා දන O2 NO දන ජලය. දෙවෙනි එක NO දන O2 150 15 උෂ්ණතල NO2 වෙන එක අවසාන එක ඕක. හරි. ඒතර ඒකත් එක HNO3 කාර්මිකව හදන ඔස්වල් ක්‍රමයේ ප්‍රතික්‍රියා ටික දන්නවා. කර්මාන්තයක් වශයෙන් එක ලබන මාසෙ අපි කතා කරනවා. ලබන මාසෙ දන්න වෙදිනේ මම කීවා කලිනුත් මේ කර්මාන්ත ටික කතා කරලා දාන්න. මේ ඉනෝගනික් වලට දාලා කර්මාන්ත ටික ඔක්කොම ඉවර කරලා දාන්න. ඊළඟට මේ HNO3 කතන්දරේ හරිනේ. HNO3 කතන්දරේ හදන විදිය හරි. දැන් එයාගේ ප්‍රතික්‍රියා. එයාගේ ප්‍රතික්‍රියා කරන්නේ තනුක අම්ලයක් සාන්ද්‍ර අම්ලයක් කියලා විදි දෙකකට මේක මුලින්ම කඩනවා. තනුක අම්ලයක් වශයෙන් නම් ඔය HCl ඕන තැනක ප්‍රතික්‍රියා කරන දැන් මැග්නීසියම් දන HCl, මැග්නීසියම් ක්ලෝරයිඩ් දන H2. මැග්නීසියම් දන HCl, මැග්නීසියම් ක්ලෝරයිඩ් දන H2 නේ. ඒ වගේ HNO3 දන මැග්නීසියම්, මැග්නීසියම් නයිට්‍රේට් දන H2. ඒ වගේ සාමාන්‍ය තනුක අම්ලයක් වශයෙන් ඉදී ඕනම තනුක අම්ලයක් වගේ මෙයක් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි මෙයාගේ සාන්ද්‍රණයේ ඔය 105, 110, 120 ආදී එක එක සාන්ද්‍රණ අගයන් වලදී සංශුද්ධතාවයේ විවිධ ප්‍රමාණවලදී මෙයාගේ මේ ප්‍රතිඵල වල වෙනස් වීම වෙනවා. හැබැයි එහෙම මේ එක එකට අදාළ වෙනස් වීම අපි හදාරන්නේ නැහැ. අපි හදාරන්නේ සරලව තනුක සහ සාන්ද්‍ර කියලා දෙකකට කඩාගෙන. සාන්ද්‍ර එක්කන ප්‍රතික්‍රියා කරන විදිය බලනකොට සාන්ද්‍ර එක්කනත් එක්ක ප්‍රතික්‍රියා කරන ලිස්ට් එකක් තියෙනවා අපි ගාවනේ. ඒ කියන්නේ ලෝහයක් නම් ස්ථායි කැටයන්ට යනවා. කාබන් නම් කාටද? ටග්ගල කියන්නේ කාබන් නම් CO2ට, සල්ෆර් නම් SO2ට. හැබැයි ප්‍රබල තත්ත්වයට තියෙන විශේෂ එකක් තියෙනවා. ප්‍රබල තත්ත්වයට තියෙනවා H2SO4 වලට. H2S නම් සල්ෆර් වලට ප්‍රබල තත්ත්වයට ඒක කරොත් ඒත් H2SO4 සල්ෆියුරික් වලට යනවා. එහෙනම් අපි කතා කරලා තියෙනවා. ඊට පස්සේ Br- I- වගේ කෙනෙක් නම් Br2 I2 වගේ කෙනෙකුට. Cl- නම් Cl- යන්න බෑ. Fe2+ නම් බැයිද පුළුවන්? Fe2+ පුළුවන් මෙයාට නේ. බැරි අර සල්ෆියුරික් වලදීනේ බැරි වෙන්නේ. මෙයාට පුළුවන්. හරි. ඔය ප්‍රතික්‍රියා ටික තමයි මෙයාත් එක්ක ඔක්සිකරණ වෙන ප්‍රතික්‍රියා විදිහට අපි කතා කරන්නේ.
ඊට සාන්ද්‍ර HNO3ත් එක්ක කොපර් ප්‍රතික්‍රියා කරොත් සිල්වර් ප්‍රතික්‍රියා කරොත් ඒත් වෙනසක් නැහැ. කොපර් යනවා කොපර් 2+ ට සාන්ද්‍ර HNO3 යනවා NO2 ට. සාන්ද්‍ර HNO3 එක සිල්වර් ප්‍රතික්‍රියා කරොත් සිල්වර් යනවා සිල්වර් 1+ ට සාන්ද්‍ර HNO3 එනවා NO2 ට. අර සිල්වර් 1+ කියන එක අපිට AgNO3 කියලා කොපර් නයිට්‍රේට් විදිහට සිල්වර් නයිට්‍රේට් විදිහට ලියන්න පුළුවන්. කොපර් 2+ කියන එක CuNO3 2 times කියලා කොපර් නයිට්‍රේට් කියලා ලියන්න පුළුවන්. ඒක අවුලක් නැහැ කොහොම ලිව්වත් දෙවිදිහෙන් ඕන එකක් අවුලක් නැහැ. හැබැයි ඔය ප්‍රතික්‍රියා දෙක ඔය දෙක විතරයි. අනිත් ඔක්කොටම මේක අදාළ නැහැ. ඔය දෙක විතරක් සාන්ද්‍රේ 150 වගේ ලෙවල් එකේදී කරාම හෝ ඊට ටිකක් සාන්ද්‍රේ අඩු වුණත් කමක් නැහැ. කොපර් සහ තනුක HNO3 එහෙම නැත්නම් කොපර් සහ 150ක් සාන්ද්‍ර HNO3 ප්‍රතික්‍රියා කරාම ඒත් කොපර් 2+ ටම තමයි යන්නේ. සිල්වර් 1+ ටම තමයි යන්නේ. හැබැයි HNO3 එන්නේ කාටද? NO වලට. NO2 වලට නෙවෙයි NO වලටයි එන්නේ. ඔය නිරීක්ෂණ අපි දකින්නේ කොපර් සහ සිල්වර් එක විතරයි ඈ. කාබන් එක්ක 150 HNO3 දැම්මා කියලා වෙනසක් නැහැ. ඒක NO2 ටම තමයි යන්නේ. එහෙම තමයි අපි ගන්න වෙන්නේ. හරි. අර දෙන්නට විතරයි අපි වෙනම 150 සාන්ද්‍රයක් යටතේ කියලා විශේෂ හැදෑරීමක් කරන්නේ. ඒකත් හරි. හා. HNO3 ගේ ප්‍රතික්‍රියා ටිකත් ඉවරයි. ඒකත් හරි. අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මොකද්ද? පාරිසෝනික ගානේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදන. ඔච්චරයි තියෙන්නේ. හරි. පාරිසෝනික ගානේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදන කියන එක යටතේ අපි මූල ධර්මයක් නේ ඉගෙන ගන්න ඇත්තටම ප්‍රතික්‍රියා පාඩම් කරන්න යනවට කලින් අපි මූල ධර්මයක් ඉගෙන ගන්නවා. මුලින්ම පූර්ණ ජල විච්ඡේදන වලට ඊගවට අර්ධ ජල විච්ඡේදන වලට. අර්ධ ජල විච්ඡේදන ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපි අර්ධ විච්ඡේදන විතරක් දකින්නේ අන්තිම දෙන්නගේ. මුල්ලෙවුන් වෙන එක විදිය මුල්ලෙවුන් කියන ඔක්කොම පහයි ඉන්නේ. අන්තිම දෙන්නයි උඩ තුනයි නේ. අන්තිම දෙන්න මුල්ලෙවුන් කියදී මහ ගොඩක් වගේ දෙන්නේ නැහැ. මුල තුනයි අග දෙකයි එක කඩා ගන්නවා. හරි. අග දෙන්නා කරන්නේ අර්ධ ජල විච්ඡේදන විතරයි. උඩ තුන් දෙනා පූර්ණ ජල විච්ඡේදන කරනවා. දැන් පූර්ණ ජල විච්ඡේදනයේදී නම් සිද්ධ වෙන්නේ ඔක්සිකරණ ආංක මත දැන් ජල විච්ඡේදන වල ඔක්සිකරණ ආංක වෙනස් වෙන්නේ නැහැ මෙතනදී. ධන ඔක්සිකරණාංකය සහිත කරා එම ඔක්සිකරණාංකය සහිත මොකක් හදනවද? කො? ධන ඔක්සිකරණාංකය සහිත කරා එම ඔක්සිකරණාංකය සහිත ඔක්සෝ අම්ලය හදනවා. ඍණ ඔක්සිකරණාංකය සහිත කරා එම ඔක්සිකරණාංකය සහිත හයිඩ්‍රයිඩය හදනවා. දැන් NCl3 ගමු. NCl3 ජල විච්ඡේදනයේ. දැන් උඩ තුන් දෙනා පූර්ණ ජල විච්ඡේදන කරනවලුනේ. NCl3 ජල විච්ඡේදනයේදී නයිට්‍රජන් ඉන්නේ ඍණ 3. ක්ලෝරින් ඉන්නේ ධන 1 උතේ නෑ. පටල ගන්න එපා. නයිට්‍රජන්ගේ විදුලිතතාවය වැඩි අපේ සිලබස් එක කරනවා. අපි නයිට්‍රජන් ඍණ 3 කියලා ගන්න. ඇත්තටම ලෝකෙත් ඔක නයිට්‍රජන් ඍණ 3 තමයි ඉන්නේ. නයිට්‍රජන් ඍණ 3 ක්ලෝරින් ධන 1 ඉන්නේ. එහෙනම් මූලධර්මය අනුව ධන 1 ඉන්න කෙනා එමෝක්සිකරණාංක සහිත ඔක්සෝ අම්ලය හදන්න ඕන. ක්ලෝරින්ගේ ධන 1 ඔක්සෝ අම්ලය HOCl. ඍණ ඔක්සිකරණාංක සහිත කෙනා එමෝක්සිකරණාංක සහිත හයිඩ්‍රයිඩය හදන්න ඕන. ඇමෝනියා නේ නයිට්‍රජන්ගේ ඍණ 3 හයිඩ්‍රයිඩය ඇමෝනියා. ඒක තමයි ප්‍රතිඵල වෙන්නේ. කඩපාඩම් කරන්න දෙයක් නැහැ. ඔක්සෝ අම්ල ලිස්ට් එක මම ඕකත් එක්ක එදා දුන්නේ නැහැ. ෆොස්ෆරස් ඔක්සෝ අම්ල ලිස්ට් එක, නයිට්‍රජන්ගේ ලිස්ට් එක, සල්ෆර්ගේ ලිස්ට් එක, ක්ලෝරින්ගේ ලිස්ට් එක ඔක්කොම ටික එදා දුන්නා ඕකත් එක්ක සටහන් වල අපි ලියා ගන්න ඇති. ඊට පස්සේ PCl3 හිතන්න. ෆොස්ෆරස්ගේ දෙකක් තියෙනවා. PCl3 PCl5 කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ ඉන්න ආසනික්ගෙත් ACl3 ACl5 කියලා දෙකක් තියෙනවා. ඉතින් උන් දෙන්න කීය වුණත් අපේ කතන්දරේ එහෙම අපේ මූල ධර්මයේ. PCl3 ජල විච්ඡේදනයේ පූර්ණ ජල විච්ඡේදනයේ මොකද්ද වෙන්නේ? ෆොස්ෆරස් ධන 3 ක්ලෝරින් ඍණ 3 ඍණ 1 නේ. ඒතර ෆොස්ෆරස් ලාගෙන් එන්න ඕන එමෝක්සිකරණාංක සහිත ඔක්සෝ අම්ලය. ඒ කියන්නේ ෆොස්ෆරස්ගේ ධන 3 ඔක්සෝ අම්ලය H3PO3. ක්ලෝරින් ඍණ 1 ඉන්නේ. එහෙනම් එයාගේ හයිඩ්‍රයිඩ් එක HCl. ඒකත් හරි. PCl5 ගේ ජල විච්ඡේදනය දන්න. ෆොස්ෆරස් ධන 5 ඉන්නේ. ධන 5 සහිත ඔක්සෝ අම්ලය H3PO4. Cl ඍණ 1 ඉන්නේ. එහෙනම් HCl. ධන 1 එක එමෝක්සිකරණාංක සහිත ඔක්සෝ අම්ලය ඍණ 1 එක එමෝක්සිකරණාංක සහිත හයිඩ්‍රයිඩ්. එච්චරයි කතාව. ඉතින් ආසනික ACl3 සහ ACl5 උත් අර ෆොස්ෆරස් කරා වගේම මේ දෙක කරනවා. වෙනසකට තියෙන්නේ අරවා තනි පැත්තට යන ඊතලේ මේ ආසනික එක ප්‍රත්‍යාවර්තයි ප්‍රතික්‍රියාව. මේ ප්‍රත්‍යාවර්තයි කියන්නේ පූර්ණවත් අර්ධවත් නෙමෙයි. ඒක වෙන එකක් ඈ. පූර්ණ ජල විච්ඡේදන අර්ධ ජල විච්ඡේදන කියන එකට ඊතලේ දෙපැත්තටද තනි පැත්තටද කියන එක කියන්න බෑ. දෙජාතියෙම දෙකම තියෙන්න පුළුවන්. හරි. එහෙම හිතන්න බෑ. හරි. ඒ ඊතලේ දෙපැත්තට තිබ්බ ගල අර්ධ ජල විච්ඡේදනය කියලා දෙනවා. ඒ ප්‍රත්‍යාවර්ත ඒ වචනේ. අර්ධ කියන්නේ වෙන එකක්. අර්ධ කියන එකේ තේරුම පටන් ගන්න තියෙන ක්ලෝරින් වල ඔක්කොමලා අයින් වෙන්නේ නැහැ කියන එක ප්‍රතික්‍රියාවෙන් පස්සේ. ඔය පැහැදිලි කරලා තියෙනවා පන්තියේ. දැන් PCl5 ගේ පූර්ණ ජල විච්ඡේදනය ගත්තාම එහා පැත්තෙන් ගමන H3PO4. එතන ෆොස්ෆරස් ගම එක Cl එකක්වත් නැහැ නේ ප්‍රතිඵල පැත්තේ. පටන් ගති පහක් හිටියා. අන්න පූර්ණ සම්පූර්ණ ක්ලෝරින් වල ඔක්කොමලා අයින් වෙලා ගිහින්. එහෙම නැතුව කොන් තියා ගන්නව නම් ක්ලෝරින් වල ඉතුරු කර ගන්නව අර්ධ ජල විච්ඡේදනය කියලා කියන්නේ. අර්ධ ජල විච්ඡේදන හම්බෙන්නේ ප්‍රධාන වශයෙන් අන්තිම දෙන්නගේ. ඒ දෙන්න හදන්නේ SbCl3 සහ BiCl3 කියලා මේ ඇන්ටිමනි ක්ලෝරයිඩ් බිස්මත් ක්ලෝරයිඩ් කියන Cl3 ඒවා විතර හදන්නේ. එයාලට පහේව හදන්න බෑ. හරි. මොකද කාණ්ඩේ පහළටදී ලෝහ ගුණ වැඩි වෙනවා. ලෝහ කැමති පහළ ධන ඔක්සිකරණාංක වෙන. ඒ නිසා ධන පහ වගේ ලොකු ඔක්සිකරණාංක වෙන. එයාලා කැමති නැහැ. ඒක තමයි එයාලා පහේව හදන්න නැති වෙන්න හේතුව. හරි. SbCl3 වගේ කෙනෙක් ගත්තොත් නැත්නම් BiCl3 වගේ කෙනෙක් ගත්තොත් මේ දෙන්න කරන්නේ අර්ධ ජල විච්ඡේදන. අර්ධ ජල විච්ඡේදනයේ මූලධර්මයේ ඔක්කොටම වඩා ලේසි මොකද්ද? Cl දෙකක් අයින් වෙනවා. ඒ දෙකට හරියන්න මොනවා එකක් එනවද? ඔක්සිජන් එකක් එනවා. ඒත් SbCl3 ජල විච්ඡේදනයෙන් හම්බෙන්නේ SbCl එකක් ඉතුරු වෙන්න ඕන. දෙකක් ගිහිල්ලා ඒ දෙක වෙනකොට ඕක එකයි. ඒතර SbOCl නැත්නම් SbCl O කියලා ලියන්න පුළුවන්. හොඳ එක සාමාන්‍ය ලියන්නේ SbOCl. හරි. ඒක තමයි එතන හම්බෙන එක. ඊට පස්සේ BiCl3 ජල විච්ඡේදනයනොත් ඔය වගේමයි BiOCl. හරි. ඊට අමතරව එහා පැත්තෙන් එකත් එක HCl තමයි අර ගියපු ක්ලෝරින්ලා දෙන්න HCl දෙකක් විදිහට එහා පැත්තෙන් හම්බෙනවා.
ඔය ටිකට අමතරව තව උතන විශේෂ කාරණාවක් විදිහට තියෙන්නේ phosphorus විතරක් උඩ කියපු තුන් දෙනාගේ PCl5ට විතරක් තියෙනවා අර්ධ ජල විච්ඡේදනයකුත්. උඩ තුන් දෙනා සාමාන්‍යයෙන් පෙන්වන්නේ පූර්ණ ජල විච්ඡේදන. යට දෙන්න පෙන්වන්නේ අර්ධ ජල විච්ඡේදන. උඩ තුන් දෙනාගේ PCl5ට විතරක් පූර්ණ ජල විච්ඡේදනයකට අමතරව අර්ධ ජල විච්ඡේදනයක් තියෙනවා. වතුර අඩුවෙන් දීදී තමයි ඕක වෙන්නේ. PCl5 අර්ධ ජල විච්ඡේදනයේ මූල ධර්මය එමමයි. මොකද එමමයි කියන්නේ? එමමයි කියන්නේ ඒකමයි කියන එක. මොකක්ද ඒකමයි ඒක? හරි. Cl දෙකක් අයින් වෙලා O එකක් එනවා. එතන PCl5 කින් Cl දෙකක් ගියාම තව Cl 3යි ඉතුරු වෙන්නේ. O එකක් ආවම POCl3. HCl දෙකක් ප්‍රතිඵල වශයෙන් හම්බෙනවා. එච්චරයි කතාව. 15 වෙනි කාණ්ඩේ නිමි.